Hello everyone, welcome back to English with Garu Singh. පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ in no time කියන idiom එක කොහොමද හරියටම use කරන්නේ කියලා. පුතේ අපි බලමු ඔන්න අපේ යාළුවෙක් ඉන්නවා. එයාගේ පෙම්වතිය එනකම් පුතේ කරදර වෙමින් ඉන්නවා. එහෙම නැත්නම් එයාගේ පෙම්වතිය තාම ආවේ නැත්තේ මොකද කියලා එයා කරදර වෙමින් ඉන්නවා. පුතේ අපි අන්න ඒ වෙලාවට යාළුවට කියන වාක්‍යය තමයි අපි අද ඉගෙන ගන්නේ. පුතේ අපි කියනවා don't worry, she'll be here in no time. Don't worry, she'll be here in no time. පුතේ අපි මොකක්ද කියන්නේ? පුතේ යාළුවට අපි කියන්නේ කරදර වෙන්න එපා. ඇය මෙතන ඉඳීවි වැඩි වෙලාවක් යන්න කලින්. මොකද්ද පුතේ එතකොට in no time කියන්නේ? In no time කියන්නේ පුතේ ඊටාම ඉක්මනින් ශනිකව එහෙම නැත්නම් සැනකින් කියලා. අපි බලමු පුතේ ඔන්න අපේ යාළුවගේ නම අදීප්ත. අදීප්ත කියන යාළුවා පුතේ දෙව්මි කියන එයාගේ පෙම්වතිය එනකම් බලාගෙන ඉන්නවා. පෙම්වතිය තාම ආවේ නැහැ නේ කියලා කරදර වෙමින් ඉන්නවා. පුතේ අන්න ඒ වෙලාවට අපි කියනවා අදීප්තට අදීප්ත don't worry, දෙව්මි will be here in no time. දෙව්මි will be here in no time. අදීප්ත කරදර වෙන්න එපා. දෙව්මි ඊටාම ඉක්මනින් එහෙම නැත්නම් වැඩි වෙලාවක් යන්න කලින් මෙතන ඉඳීවි කියලා තමයි පුතේ ඒ කියන්නේ. ඉතින් පුතේ මෙන්න මේ වගේ ලස්සන idioms පුතේ අපි රහසියක් ඉස්සරහට අපේ English with Garu Singh channel එක තුලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. YouTube එක පුතේ subscribe කරලා තියාගන්න English with Garu Singh. ඒ වගේම FB page එක තියෙනවා English with Garu Singh. ඔයගොල්ලන්ට follow කරලා තියාගන්න පුතේ. ඔයගොල්ලන්ට ලැබෙන චූටි වෙලාවකදී විනාඩියක දෙකක පොඩි වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඊටාම වැදගත් English බිගින කෙනෙකුට ඊටාම වැදගත් දේවල් රහසියක් ඉගෙන ගන්න පුළුවන් පොඩි වෙලාවකදී ඔයගොල්ලන්ට ලැබෙන චූටි වෙලාවකදී. ඉතින් පුතේ මම ඔයගොල්ලන්ට invite කරනවා channel එක subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න. Thank you very much and see you again.